චතුර වෙඩින් එකකට ගොයින වේ චේන්ජ් එකක් කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්ද? නෑ ගොයින වේ චේන්ජ් එක කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක මේ බටහිර සම්ප්‍රදායත් එක්ක ලංකාවට දායද වෙච්ච දෙයක්. සහ මේ වර්තමානයේ ගොඩක් වෙලාවට මේ වන් ඩේ ෆන්ක්ෂන් ගන්නවානේ. වන් ඩේ ෆන්ක්ෂන් වලදී අර හෝම් කමින් එක ඈත් වෙලා ගිහිලා තියෙන හින්දා ඇඳුම් දෙකකින් ෆොටෝස් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් එක්ක තමයි මේ ගොයින වේ චේන්ජ් කියන එක වර්තමානයේ බහුලව දක්නට ලැබෙන්නේ. හැබැයි ගොයින වේ චේන්ජ් කියලා කියන්නේ වෙඩින් එකකට අත්‍යවශ්‍ය දෙයක්වත් ඒක චාරිත්‍රයක්වත් එහෙම දෙයක් නෙවෙයි. ඔයාට වෙලාව සහ මුදල් තියෙනවා නම් ඔයාට පොඩි වෙනසකටත් එක්ක ලස්සන ෆොටෝස් වලට වීඩියෝස් වලට ලස්සන දෙයක් කරන්න එහෙම අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා ගොයින වේ චේන්ජ් එකට යන්න. හැබැයි ඔයාට ටයිම් එක ගැන විශේෂයෙන් ටයිම් එක ගැන ටයිම් ලයින් එක ටිකක් ටයිට් ටයිම් ලයින් එකක් නම් ගන්න. ටයිම් එකේ ලොකු ඉඩක් නැත්තම් ඔයාට ගෙස්ට්ලත් එක්ක කතා බහ කරන්න එන ගෙස්ට් ප්‍රමාණය වැඩි නම් ඒගොල්ලොත් එක්ක වැඩිපුර වෙලාවක් ගත කරන්න අවශ්‍ය නම් සහ ඔයාගේ බජට් එක ගැනත් කන්සර්න් එකක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ගොයින වේ චේන්ජ් එක ස්කිප් කරලා ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. ඔයාගේ මේන් ඩ්‍රෙස් එකත් එක්ක වැඩේකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලස්සනට ස්ට්‍රෙස් එකක් නැතුව ටයිම් එකත් එක්ක ප්‍රෙෂර් එකක් නැතුව ඔයාට වැඩේ ලස්සනට කරගන්න පුළුවන්.